මෙතන ළමයි ඉන්නවා යන්න බයයි. මොනවද සර් ඔක ස්පා එකක්ද? ඕ නිකන් ලයිට් රෙඩිනේ. ගියාම නිකන් දිව්‍ය ලෝකෙට ගියා වගේ ෆීලින් එකක් තමයි යාලා හදලා තියෙන්නේ. ඇයි? අපි ඒකට යන්න තරම් සුදුසු නෑ කියලා හිතනවා. එක්ක ඕනේ නෑ වෙන්නේ. ඔය සයිබර් කඩේකට යමම් බා. හොඳම ගුරුවරයා දෙලොස් 27 නව පන්ති අරමයි ඔන්ලයින් වැඩි විස්තර සඳහා ඔන්ලයින් 071 303 BSPට හොඳම ගුරුවරයා. එතකොට මාකට් එකට කොහොම රින්ග ගන්න තමයි ඕන. රින්ග ගත්තට පස්සේ එක්ස්පෑන්ඩ් කරන එක ඔබ සතුයි. කොහොමත් ඉනෝවේෂන්ස් කරන්න එපේ. එතකොට ස්පාසිලෝන් එකෙන් එයාලා මේ නිෂ්පාදන ඉස්සරහට ස්පාසිලෝන් එක මට කියන්නකො ඔයාට තේරෙනවද කියලා. මට තේරෙන්නේ නැහැ ඇත්තටම කිව්වොත් ස්පාසිලෝන් කියන්නේ මොකක්ද කියලා. මොනවද සර් ඔක ස්පා එකක්ද? දැන් හැබැයි එයාලා ටිකක් යම් මට්ටමකට පැහැදිලි කරනවා. ඇත්තටම කිව්වොත් ඔයා දන්නවද ස්පාසිලෝන් කියන්නේ මොනවද විකුණන්නේ? ඔයාලා ඇත්තටම කිව්වොත් ඔයාලා ස්පාසිලෝන් එකකට මෙතන ළමයි ඉන්නවා යන්න බයයි. ඕ නිකන් ලයිට් රෙඩිනේ. එහෙම නෑ ඒවා සමහර විට ඒක ඇඳගෙන ඉන්න විදිය අනුව සාරිය ඇඳලා එහෙම ගල්ලා එන්න නීට් එකට එහෙම ඉන්නකොට ඔයා එක්ක ඕනේ නෑ වෙන්නේ. ඔය සයිබර් කඩේකට යමම් බා. ඒ හින්දා එයාලා ටාගට් කරන්නේ මොන මාකට් එකද? ෆොරින් මාකට් එක තමයි එයාලා ටාගට් කරන්නේ. එතකොට ওই ෆොරින් මාකට් එකේ අපි නිකන් මල පෙරේතයෝ වගේ හිටියාම එයාලා එන්නේ නෑ. එයාලාට හරි ප්‍රසන්න විදිහට ඉන්න ඕනේ. ඒක නිකන් ස්පාසිලෝන් එකට ගියාම නිකන් දිව්‍ය ලෝකෙට ගියා වගේ ෆීලින් එකක් තමයි එයාලා හදලා තියෙන්නේ. හැව්ලොක් සිටි ඔය අවුට්ලට් වලට යන්නකෝ. වෙන්නම ලෝකයක් එයා හදනවා. ඒක තමයි ප්‍රොඩක්ට් අවුට්ලට් එකේ ඉදිරිපත් කරන ඉදිරිපත් කිරීම. ඒ ප්‍රොඩක්ට් අවුට්ලට් එකේ කොච්චර ප්‍රබල ඉදිරිපත් කිරීමක්ද කිව්වොත් ලෝකල්ස්ලා යන්නේ නෑ. ඇයි? අපි ඒකට යන්න තරම් සුදුසු නෑ කියලා හිතනවා. ඔන්න ඔතන එයාලට ලෝකල්ස්ලාගේ තියෙනවා මොඩි ඩ්‍රොප් එකක්. ඔන්න ඔය ગેප් එක එයා හදන්න ඕන. අපි ස්පාසිලෝන් එකේ මොකක් හරි පේපර් එකට ප්‍රශ්නයක් දාලා කවුරු හරි ළමෙක් ඒ අයට යවලා තිබුණා. ඊට පස්සේ ඒ අය තෑන්ක්ස් කරලා එවලා තිබුණා. ස්පාසිලෝන් බ්‍රෑන්ඩ් එකේ මේ බේස් කරගෙන ක්වෙස්චන් එකක් හදපු එකට.